මේ ව්‍යාපෘතිය තව පරක්කු කරන්න බෑ ලංකාවට. ලංකාව පරක්කු කරන හැම දවසකටම කෝටි 2කට වැඩියේ ඉන්ට්‍රස්ට් එකක් එකතු වෙනවා. කියන්නේ මිලියන් 23ක ඉන්ට්‍රස්ට් එකක් එකතු වෙනවා. ඒ ඇත්තටම පරණ පව් තමයි. පරණ පව් උනත් දැන් අපි ආණ්ඩුවක්. අපි මේක විසඳන්න ඕනි. ඒ නිසා අපි ඒකට මහන්සි වෙනවා. You can now make online payments to Sri Lanka Atomic Energy Board via GovPay. මධ්‍යම අධිවේගී මාර්ගය කියන්නේ ලංකාවේ ඊටාම වටිනාම ව්‍යාපෘතියක්. මොකද පළාත් 6ක ජනතාවට ඍජු සේවයක් ලැබෙනවා. ඒ කියන්නේ මිලියන් 22කින් මිලියන් 12කට වගේ මේකේ ලොකු ප්‍රයෝජනයක් කරන මේක හැදුවොත් අපි දන්නවා මේක ආර්ථික කඩාවැටීමයි තවත් හේතුත් මත මේක කල් ගිහිලා තියෙනවා. ඉතින් දැනට මේ ඉංජිනේරු මහතුරුන්ගේ අදහස තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර ප්‍රමුඛ කරන කොටස ලබන වසරේ අවසානය වෙනකොට 2026 අවසාන වෙනකොට අවසන් කරන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් අපිත් ඇත්තටම ඒක එලෙසම වියුතුයි කියලා හිතනවා. මොකෝ මේවට සල්ලි වෙන් කළා අදාළ ප්‍රතිඵල ලැබුණ නැති වුණාම අදාළ කාලෙදී එතන මුදල් නාස්තියක් වෙනවා. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ තියෙන ලොකුම ප්‍රශ්නය ඇත්තටම මේක නෙමෙයි. ලොකුම ප්‍රශ්නේ තමයි කඩවත ඉඳලා මීරිගම දක්වා කොටස ඉදි කරගන්න බැරුව තිබෙන එක. ඔය දන්නවා ඒක ආර්ථික අර්බුදයක් විවිධ වෙනත් හේතු නිසා කල් ගිහිලා තිබෙනවා. දැනට ඒක කල් දැමීම නිසා ආර්ථික අර්බුදය නිසා විතරක් අපිට රුපියල් බිලියන 46ක් ගෙවන්න වෙලා තිබෙනවා බැංකු පොලිය. ඒ වගේම කල් දැමීම නිසා සමාගමට ගෙවිය යුතු යම් යම් වන්දි ඒක තව එකතු වෙනවා. ඒ නිසා දැන් මෙතන ගැටලුවක් තිබෙනවා මධ්‍යම අධිවේගී මාර්ගයේට ඒ ව්‍යාපෘතියට ණය දීලා කටයුතු කළේ චීන බැංකුවකින් සහ චීන සමාගමකින්. ඔවුන් ළඟදී ලංකාවට පැමිණලා මුදල් අමාත්‍යංශ සමග සාකච්ඡා කළා. සාකච්ඡා වලින් පස්සේ තවම ඔවුන් 100%ක් හරියටම ඉදිරිපත් කළා නෑ. ඔවුන්ගේ පැත්තෙන් මේ ණය මුදල නැවත ලබා දීලා මේ ඉදිකිරීම් කටයුතු කවදද ආරම්භ කරන්න කියන නිශ්චිත අදහස ඒ චීන සමාගමෙන් සහ බැංකුවෙන් ලබා දීලා නැහැ. ඒ නිසා තව මේක ප්‍රමාද වීමේ වුණොත් අපිට විශාල මුදල් හානියක් වෙනවා. අනිත් පැත්තට ගත්තොත් මම දුටුවා පුවත්පත්වල ලංකාවේ සමහර ප්‍රධාන පෙළ ඉදිකිරීම් සමාගම් ප්‍රකාශ කරලා තිබෙන ඕන් ලෑස්ති කියලා මේක කරන්න. ඉතින් අපි දන්නවා මෙවැනි ව්‍යාපෘතියකට යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා සේවක කාර්යමණ්ඩල බඳවගෙන කරන්න ලංකාවේ කම්පැනිස් වලට කරන්න ගියත් සැලකියුතු කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණු ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා අපි කොහොමද මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීම් කටයුතු කරන්න කියන එක. ඉතින් මම අද චීන තානාපතිතුමාට කතා කරලා දැනුම් දුන්නා. එතුමාලගේ ස්ථාවරය අපිට කියන්න කියලා. මොකෝ අපිට වැදගත් මේ ව්‍යාපෘතිය තව පරක්කු කරන්න බෑ ලංකාවට. ලංකාව පරක්කු කරන හැම දවසකටම කෝටි 2කට වැඩියේ ඉන්ට්‍රස්ට් එකක් එකතු වෙනවා. කියන්නේ මිලියන් 23ක ඉන්ට්‍රස්ට් එකක් එකතු වෙනවා. ඒ ඇත්තටම පරණ පව් තමයි. පරණ පව් උනත් දැන් අපි ආණ්ඩුවක්. අපි මේක විසඳන්න ඕනි. ඒ නිසා අපි ඒකට මහන්සි වෙනවා. Get $150,000 for degrees and up to 50% off on diplomas at York Graduate Campus. Enroll today.